අපේ සාමාන්‍යයෙන් මේ මම නෝට් කරලා තියෙන දක් ස්ටයිලිං පොඩ්ඩක් අඩුයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. අපි හැමෝම හැමදේම දන්නේ නැහැ. අනවශ්‍ය විදියට කලබල වෙනවා. හරි හදිසියක් තියෙනවා. يعني ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයාට ප්‍රශ්නේ ප්‍රොසෙස් වෙන්න වෙලාවක් දෙන්න නැහැ උත්තරේ බලාපොරොත්තු වෙනවා. සනුගිරි එක්ක වැඩ කරද්දි කොහොමද පණ්ඩිතයිද? නැත්තම් ආඩම්බරයි. අපේ තාත්තත් සාමාන්‍යයෙන් ෆිල්ම් පිස්සෙක්. ඉතින් යා කොච්චර ස්ට්‍රගල් කරාද හරි ආසයි ඒව කරන්නේ. නෑ ඉතින් මම කියන්නේ ජානියවත් තමයි වැඩ කරන්න කැමති කියලා. එයාමයි මම දාලා වැඩක් කරා. දවසට තියෙනවා අපිට සීන් 14ක් ෂූට් කරන අර වැස්සත් නැතත් කුණාටුවක් ආවත් ඒ සීන් 14 ගහන්න ඕන දවසට රයිට්. මිනිස්සු හැසිරෙන විදිය මම දැකලා තියෙනවා. මූණවල් වෙනස් වෙන හැටි දැකලා තියෙනවා. වෙලාවෙ යද්දි මිනිස්සුන්ගේ ටෝන් එක වෙනස් වෙන ඒවා දැකලා තියෙනවා. අකලංකත් එක්ක තමයි අලි වැඩේ. යා විතරයි ඔළුවේ තිබ්බේ. රඟපානකොට ගොඩක් හිතනවා කියලා මට හිතිලා තියෙනවා යා. හැබැයි ඒකත් ඉතින් පොසිටිව් විදිහට ගන්න පුළුවන්. දැන් කසුනිට දෙනවනම් මොන කැරක්ටර් එකද දෙන්නේ? මම දන්නවා කියන්න බලන්න මම නිකන් හිතනවා කියන්න බලන්න කසුනිට ඕනේ ගත්තේ. අමතක වෙලා අද මම එනං ආවේ ඒක ඇඳ මම ඒ කියන්නේ මම දැක්කම මම දැක්කා මට අරක බලද්දි තේරුනේ අනිවාර්යෙන් මේක ලින්ක් එක යවන්න යාට මාරු තමයි. කාලයක් තියෙනවා ඒකේ. බැනුම් අහන සමය සීසන් එකද? වෙලාවට හරි গুপ্তයි ඒක වෙලාවට හරි කරදරයි ඕක තමයි මම හිතුවා කැපතෙනා කවුරුත් මන්දියා පිළිකුල